හලෝ කොහොමද? ඉතින් අද අපි හදන්න යන්නේ රිබන් මල. අද අපි මේ රිබන් මල හදන්නේ අඟල් 1.5 රිබන් රෝලකින්. මේ රිබන් මල් අපිට අඟල් 1.5 අඟල් 2 වගේ එක සයිසස් වලින් හදාගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපි හදන මලේ විශාලත්වය සයිස් වලට අනුව අඩු වැඩි වෙනවා. හරි, අපි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම අපි මල හදාගන්න නිශ්චිත වූ දිග ප්‍රමාණයකට රිබන් කොටස් කපා ගන්න ඕනේ. එක එක්කෙනාට අනුව මේ මෙෂර්මන්ට් ගන්න විදිය වෙනස් වෙනවා. නමුත් මම නම් මේකට ගන්න ATM කාඩ් එක. මේ විදිහට අපි ATM කාඩ් එකේ දිග ප්‍රමාණයට වටේට රිබන් එක ඔතාගෙන තමයි කොටස් කපා ගන්නෙ. අපිට එක මලක් හදාගන්න මේ වගේ රිබන් කොටස් 20ක් ඕනේ කරනවා. අපි දැන් මේ කපාගත්ත රිබන් කොටස් අරගෙන ඒ එකින් එක දෙපැත්ත ලාවට පුච්ච ගන්න ඕනේ. හරි, අපි දැන් අපේ මල හදාගමු. මේ විදිහට අපි කපාගත්ත එක රිබන් කොටසක් අරගෙන ඒකේ කොනක් අරගෙන මෙහෙම නමා ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට. ඊට පස්සේ නමාගත්ත කෙළවරේ අපි ගම් චුට්ටක් දාලා අනිත් පැත්තට නමා ගන්නවා. මේ පෙන්නන විදිහට. දැන් අපි අපේ මල් පෙත්ත එක පැත්තක් අලවගෙන ඉවරයි. ඒ වගේම දැන් අනිත් කෙළවරත් අරගෙන ගම් ටිකක් දාලා අනිත් කෙළවරට සම්බන්ධ කරගෙන අලව ගන්න ඕනේ. මේක ඔයාලා කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට තමයි මුලින්ම අමාරු වුණත් පස්සේ මේ පෙති හදාගන්න හරිම ලේසි. අතහුරු වුණාම මෙන්න මේ විදිහට තමයි මල් පෙත්තක හැඩය අපිට පේන්නේ. මම මුලින්ම කිව්වා වගේ මේ වගේ මල් පෙති 20ක් අපි හදාගන්න ඕනේ එක මලකට. දැන් අපි අපේ මල් පෙති ටික හදාගෙන ඉවරයි. ඒ පෙති ටික අරගෙන අපි දැන් මල හදාගන්න යමු. මලේ නටුවට අපි බාබකියු ස්ටික් එකක් තමයි ගන්නෙ. ඒක මෙන්න මේ විදිහට එක මල් පෙත්තක අස්සට තියලා හොඳට ගම් දාලා අපි අලව ගන්න ඕනේ. එහෙම අලවගත්ත මල් පෙත්තට තමයි ඊට පස්සේ අපි අනිත් මල් පෙතිත් තියලා එකින් එක අලව ගන්නෙ. ඒ විදිහට අපි එක දිගට මල් පෙති ටික තියලා අලව ගන්නවා. මම නම් මේ මල හදන්නේ පෙති ඇතුල් පැත්තට. ඔයාලට පුළුවන් මම මේ කරනවා වගේ බාබකියු ස්ටික් එක අනිත් පැත්තට කරකවලා මලේ පෙති අනිත් පැත්තට අලවන්නත්. එතකොට මල තවත් ලස්සන වෙනවා. එහෙම අලවපු මලේ යට කොටසටත් අපි ගම් ටිකක් දාලා අලව ගන්නවා. එතකොට තමයි මලේ ශක්තිමත් බව තවත් වැඩි වෙන්නේ. මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත රිබන් මල. දැන් අපි ඒකේ මැදට පබලුවක් අලවලා මේ මල අපි තව ටිකක් ලස්සන කරගමු. මේ මලට අපිට තව ග්ලිටර් දාන්නත් පුළුවන්. එතකොට තවත් මල ලස්සන වෙනවා. වෙනම ලුක් එකක් තමයි එතකොට මලට ලැබෙන්නේ. මම රිබන් මල් ග්ලිටර් කරන විදිහත් තව වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ ලස්සන රිබන් මල් ටිකේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් දැන් ඔයාලත් මේ වගේ රිබන් මල් ගෙදරදීම හදලා බලන්න. Thank you for watching.